හායි කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට අපේ channel එක subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි වගේම අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් එයාට ගොඩාක් ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න කියලා. හරි. ඔන්න යාළුවනේ අද මම කියන වීඩියෝ එක තමයි අපි කොහොමද Zoom app එකෙන් නිවැරදිව අපි අපේ තියෙන ක්ලාස් එකට හෝ එහෙම නැත්නම් කොහොමද අපි හරියට ලොග් වෙන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම යනවා මෙතන ඔයගලන්ට පේනවා Play Store එකට. Play Store එකෙන් අපි search bar එකට යනවා. එතනින් අපි Zoom app එක ඩවුන්ලෝඩ් කරනවා. ඔයගොල්ලන්ට පේනවා අපි දැන් Zoom app එක ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ. මම දැන් Zoom app එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. අපි බලමු කොහොමද අපි account එකක් හදාගන්නේ කියලා. හරි ඔන්න දැන් මම මේක ඕපන් කරනවා. ඔයගලන්ට පේනවා මෙතන sign කියලා තියෙනවා. එතන ටච් කරනවා. ඊට පස්සේ අපි email එක මෙතන දෙනවා අපේ email එක. ඊට පස්සේ අපි account එක තෝරනවා. හරි. මෙතනින් අපි continue දෙනවා. ඊට පස්සේ මෙතන අපෙන් අපේ birthday එක. ඔයා ඉපදුණු දවස ඉල්ලනවා. ඉපදුණු දවස දීලා continue දෙනවා. ඊට පස්සේ මෙතනින් අපි account එකක් හදනවා. මෙතන අපි not now දෙනවා. මෙතන අපි Microsoft දෙනවා. not now දෙනවා. check in out දෙනවා. එතනත් අපි දෙන්නේ not now කියලා. මෙතන get start දෙනවා. හරි. ඔන්න අපි ආවා. දැන් අපි යන්න ඕනේ අපේ ප්‍රොෆයිල් එක හදාගන්න වැඩේට. හරි. මෙතන තියෙනවා my profile කියලා. එතෙන්ට ගියාට පස්සේ අපි අර හදපු account එක තියෙනවනේ. එතකොට මෙතනින් අපිට අපේ first name එක last name එක ඊගාට display name එක කියලා කියන්නේ ඔයා දැන් මීටින් එකකට හෝ මොකක් ක්ලාස් එකකට සම්බන්ධ වෙනකොට එතනින් අපිට දෙනවා අපි සම්බන්ධ වෙන්න ඕනේ මොන නමින්ද කියන එක.
ඒක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඒ කරලා මෙතන සේව් කරන්න ඕනේ. මෙතන සේව් කරා. හරි. මෙතන අපේ account එක පෙන්නනවා. ඉතින් ඒ විදිහට තමයි අපි සාර්ථකව අපිට කියලා account එකක් හදාගෙන අපේ ප්‍රොෆයිල් එක හදාගන්නේ. ඊගාවට මෙතන අපිට පුළුවන් ප්‍රොෆයිල් එකේ පිච් එකක් අපිට කැමති පිච්චර් එකක් ගන්න. ඉතින් අපි ෆොටෝ ගැලරියෙන් තමයි අපි ගන්නෙ අපිට කැමති පින්තූරයක්. ඒකලා ඒක අරගෙන එහෙම නැත්තම් මෙතනින් අපිට ඒ වෙලාවෙම ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට ඇඩ් කරන්නත් පුළුවන්. හරි. හිතනවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. එහෙනම් වීඩියෝ එක බලපු ඔයගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතියි කියන ගමන් channel එක subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන්